Greetings from the marble beach of Sri Lanka in the Trincomalee district. It's absolutely beautiful, and we continue to say that as we're going around the country, not for one reason, because it's true. And as you can see, we just finished bathing here in the rain, and also after it stopped raining, and all of us having an awesome time. But right now I have with me Manjula Basnayaka from KGOD, and he has been part of the trip from the very beginning. And just want to reflect with him about the last few days and what we've been going through. Manjula, bisla kata karamu. යන්නේ නැත්නම් ලංකාවේ සුන්දර ආසිරිය සුබහදාම ආසිරිය අපි දකිනවා. ඒ පිළිබඳව ඔබගේ අත්දැකීම සවිශේෂයෙන්ම මම හිතන්නේ ත්‍රිකුණාමලේ මේ මුහුදු කරලට තමයි කලින් වතාවට. ඒ ඔබගේ අත්දැකීම ගැන ඔබ ප්‍රේක්ෂකයන්ට කියන්න. ඔව් ඇත්තටම ප්‍රශ්නය අපි කවදාවත් නොහිතපු නොගියපු තැන් වලට මේ අවස්ථාවේදී මේ අපේ ගමන තුල අපිට පැමිණෙන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ මාබල් බීච් එක ට්‍රින්කොමලි මගේ පළවෙනි වතාව මේකට පැමිණිය. ඉතින් අපි ඉතාමත් අපේ සියලුම යහළුවන් සමග සහෝදරත්වයෙන් අපි ඉතාමත් සතුටු වුණා. ඇත්තටම කියනවා නම් අපි කෑගල්ලේ ඉඳන් මේ සියලුම දිස්ත්‍රික් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක පාස යන මේ ගමනේදී අපි එක් දිස්ත්‍රික් වල සෑම විශේෂ ස්ථානයක් කරා අපි පිය නගන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් මගේ ජීවිතය තුළ අපි නොගියපු අත්දැකීමක් මම ලැබුවා. ඉතාමත් සතුටුයි ඒ ගැන කියන්නේ. සුබහදාම අසිරියට අමතරව අපි විශේෂයෙන් මෙතන සහජීවනයේ සහ ප්‍රතිසන්දානික සංකල්ප අපි කැඹුරින් ඉගෙන ගන්නවා. මේ ගමන ඔබ ආරම්භ කරේ FLC season 2 එක 2010 පැවතුණු වූ අනාගත නාට්‍ය සමුළුවේදී. ඒ එදා සිට මෙතෙක් පැමිණි ගමන තුළදී ඔබගේ ලෝක විහුවේ කොහොමද වෙනස් වුනේ? විශේෂයෙන්ම ද්‍රවිඩ සහෝදරයන් ගැන. අපි එහෙම කතා කරමු. කොහොමද 2010 ඉස්සරලා ද්‍රවිඩ ජනතාව ගැන ඔබගේ මනසේ තිබුණු ආකාරය සායක වෙනස් වුණු ආකාරය මේ එකම ලංකා සමග ආපු ගමන. ඇත්තටම ශනයි අපේ පාසල ගත්තොත් 100%ම සිංහල බෞද්ධ පාසලක්. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේත් බහුතරය සිංහල බෞද්ධ ජනතාව. ඉතින් යුද්ධයේ තියෙන තාක්කල් අපි හිතුවේ නෑ කවදාවත් මේ දම්ලි ජනතාව අපි වගේම සිංහල වගේම ජන කොට්ටාශයක් කියලා. ඇත්තටම FLC season 2 කොන්ෆරන්ස් එකට සහභාගී වීමත් සමග අපේ මනස යම් තාක් දුරට ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. එදා ඉඳන් තමයි අපි හිතන්නට ගත්තේ මොවුනුත් අපි වගේම ලේ ඇටමස් නහරින් හැදුණු මිනිස් කොට්ටාශයක් අපි වගේම ඔවුන්ටත් අවශ්‍යතා තියෙනවා. ඔවුන් දැනුවත් නෙවෙයි මේ ක්‍රියාමාර්ග වලට යෙදුනේ. ඔවුන්ගේ බලහත්කාරකම් මගින් ඔවුන් මේ තත්ත්වයට පෙළඹුණා. ඔවුනුත් යුදමේ අපිට වඩා ඔවුන් යුදමේ වාතාවරණයට ලක් වුණ පිරිසක්. ඉතින් අපි එතරම් අත්දැකීම් වලට ලක් නොවුණු පිරිසක්. ඉතින් අපි ඔවුන් ගැන හිතන්නට පෙළඹුණා. ඇත්තටම චැම්පියන්ස් ඔෆ් චේන්ජ් වැනි ව්‍යාපෘති මගින් ඇත්තටම අර වවුනියා වල වැනි පාසලක් අපිට ලැබුණා. අපි ඔවුන් සමග සහෝදරත්වයෙන් බැඳින්න දුන්නා. ඉතින් අපිට තේරුම් ගියා මොවුනුත් අපි වගේම සියලුම අයිතිවාසිකම් අපි වගේම සිංහල ජනතාව වගේම සියලු දෙනාටම පොදු අයිතිවාසිකම් ලැබිය යුතු පිරිසක් කියලා. එදා ඉඳන් අපිට තේරුම් ගියා අපි සියලු දෙනාම සහෝදරත්වයෙන් බැඳෙන්න ඕන යුතු පිරිසක් කියලා. එලෙස දැනෙන්න ඉස්සෙල්ලා සහෝදරත්වයෙන් බැඳෙන්න ඕන කියලා දැනෙන්න ඉස්සෙල්ලා එක්කම ලංකා අත්දැකීම පසුව මොන වගේ හැඟීමක් තිබෙනද ද්‍රවිඩ ජනතාව මොන දෙයකටද ආදේශ කරලා තිබුණේ සහ ඔබ අසල තිබුණු දැන් ඔබ ජාතිවාදී කියලා කියන කතාවල් ඉවන් සෝපයක් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ. ඇත්තටමත් මම කියන්නේ තාමත් 100%ක් සම්පූර්ණයෙන් සිංහල ජනතාව දෙමළ ජනතාව ගැන පැහැදීමට ලක් වෙලා ඔවුන්ගේ තියෙන මානසික තිබෙන ඍණාත්මක සිතුවිලි බැහැර ගොස් තියනවා කියලා. නමුත් අපේ ඇත්තටම ඊට පෙර අපේ සමාජයේ මට ඇහෙන්න ලැබුණ දේ බොහෝයි දෙමළ ජනතාව ගැන. ඔවුන්ගේ තිබුණු සංකල්ප, ඔවුන්ගේ තිබුණු සංස්කෘතිය ඇත්තටම හෙලා දැක්කා. මට ඇහිලා තියෙනවා අපේ ජනතාව අපේ සිංහල කට්ටිය කියනවා මේ දෙමළ ජාතිය නැති විය ගියා නම් හොඳයි කියලා නේ. අපිත් ඒ මත හිටියා මේට සහභාගී වෙන්න පෙර. නමුත් දැන් අපි ඒ තත්ත්වේ නැහැ. අපි නායකත්වය ගන්න ඔවුන්ගේ මනස වෙනස් කර මොවුනුත් අපි වගේම පිරිසක් කියලා මේ රට ගොඩනගන්න නම් අපි සියලු දෙනාම එක විය යුතුයි. සාමය සහජීවනය සහ සහෝදරත්වයෙන් බැඳි ගමනක් යන්නට අපිට එදා ඉඳන් තේරුම් ගියා. අපි මේ ගමන අපේ ජීවිතේ නැති වෙනකල් අපි ඉදිරියට ගෙන යනවා. අපි වචන වලට ස්තුතිවන්ත වෙනවා මංජුලට සහ අපි සමග දිගටම රැඳෙන්න. එක්කම ලංකා මේ යන ගමනේදී අපි දකින්නා වූ සෝවාදම් අසිරිය පමණක් නොවේ. නමුත් අපි ඉගෙන ගන්නා වූ ගැඹුරු සංකල්ප සහ ඒකීයත්වයේ සහජීවන ප්‍රතිසන්දානය සඳහා අපි මේ යන ගමනට ඔබත් එක්වන්න. බොහොම ස්තුතියි.